අයිබෝන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ 12 වෙනි ඒකකය විද්‍යුත් රසායනය කියන පාඩම. අපි පළවෙනි වීඩියෝ එකකින් පුතේ ඒකේ විද්‍යුත් රසායනික කෝෂ කියන කොටස පටන් ගත්තා. ඒකේ පළවෙනි ක්‍රියාකාරක ගැන සාකච්ඡා කරා. අද ඒකේ ඊළඟ පියවර තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඔයාලා පෙවරුමේ මෙන්න මේ කොටස පෙරලා ගන්න. එදා අපි සාකච්ඡා කරේ මේ කොටස. අද ඒකේ දෙවෙනි කොටස අපි සාකච්ඡා කරනවා. හරි. මෙන්න මේ පාඩමේදී අපි කතා කරන්නේ එදා අපි අවසන් කරා සින්තහඩුව ඉලෙක්ට්‍රෝන පිට කරනවා, H ධනායන ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. අපි මේ ඉලෙක්ට්‍රෝන හුවමාරු වීම බාහිර සන්නායකයක් තුලින් සිද්ධ කරොත් අපිට පුළුවන් විදුලි ධාරාවක් ඇති කරගන්න කියලා. අන්න ඒ කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ. අපි මුලින්ම මේ ක්‍රියාකාරකම කරලා පාඩමේ ඉදිරි කොටස සාකච්ඡා කරමු. මේ සඳහා පුතේ අපි ලෝහ තහඩු දෙකක් පාවිච්චි කරනවා. මෙන්න මෙහෙම. අපි ගන්නවා සිංක් තහඩුවක් සහ කොපර් තහඩුවක්. ඊට පස්සේ ඒක සන්නායක වලින් සම්බන්ධ කරලා අපිට විදුලිය ගමන් කරනවා බලා ගන්න අපි මේ මෙතෙන්දී අපි ගැලවනෝමීටරයක් පාවිච්චි කරලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට අච්චුපතේ නම් තියෙන්නේ ඇමීටරයක්, අපිට වෝල්ට් මීටරයක් වගේ උපකරණයක් හෝ බල්බයක් සම්බන්ධ කරන්නත් පුළුවන්. ඒකෙන් අපිට විදුලිය ගමන් කරන බව දැනගන්න පුළුවන්. මේ සඳහා අපි අම්ලය විදිහට පාවිච්චි කරනවා. මේකෙදිත් තනුක සල්ෆියුරික් අම්ලය. අපි මෙන්න මේ ලෝහ තහඩු දෙක තනුක සල්ෆියුරික් අම්ලයට දාලා අපි ගැලවනෝමීටරයේ උත්ක්‍රමණයක් වෙනවද? ඒ වගේම මේ ලෝහ තහඩු වල මොනවා හරි වෙනස්කමක් නිරීක්ෂණයක් දකින්නවද කියලා අපි බලමු. මම එකවර මේ ලෝහ තහඩු දෙකම අම්ලයට දාපුවම පුතාලා ගැලවනෝමීටරයේ දෙයත් බලන්න, ඊට පස්සේ මේ ලෝහ තහඩු දෙක දෙයත් නිරීක්ෂණය කරන්න. ගැලවනෝමීටරේ කටු උත්ක්‍රමණය වෙලා තියෙනවා. ඔයාලට පේනවද පුතේ සිංක් තහඩුව ගාව නිකන් වෙනසක්? කොපර් තහඩුව වෙන ලොකු එකක් අපිට පේන්නේ නැහැ වෙනසක්. හරි. හරිනේ. හරි. අපි ඒ කරුව ක්‍රියාකාරකමේ රූපසටහන තමයි මේ තියෙන්නේ. මෙන්න කොපර් තහඩුව, මෙන්න සිංක් තහඩුව, මෙන්න අපි බාහිර වයර් වලින් සම්බන්ධ කරලා තියෙනවා. මෙතෙන්දී වෝල්ට් මීටරයක් තමයි ඔයාලගේ පෙවරුමේ තියෙන නිසා වෝල්ට් මීටරයක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන වෝල්ට් මීටරේ දාලා තිබ්බනම් ඒකත් අපිට උත්ක්‍රමණය වෙනවා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ විදුලිය නිෂ්පාදනය වෙනවා. ගැලවනෝමීටරේ කටුව හොඳටම උත්ක්‍රමණය වුණා. එහෙනම් විදුලිය නිෂ්පාදනය වූ බව අපිට නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම තවත් නිරීක්ෂණ අපිට දක්නට ලැබෙනවා. මේ සිංක් තහඩුව මේ පෙන්නලා දෙන්නේ ටික ටික දිය වෙනවා. ඒ වගේම පුතේ කොපර් තහඩුවේ නිරීක්ෂණ වල දකින්න නැතුව ඇති. හොඳට බලාගෙන ඉඳන් අපිට පේනවා වායු බුබුලු පිට වෙනවා. එහෙනම් සිංක් තහඩුව දිය වෙනවා, කොපර් තහඩුවේ වායු බුබුලු පිට වෙනවා. ඒ වගේම වෝල්ට් මීටරයේ තිබුණු දෙයක උත්ක්‍රමණයක් වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ නිරීක්ෂණ තමයි අපිට දක්නට ලැබෙන්නේ. හරිනේ. පුතාලට පුළුවන් දැන් ඔය නිරීක්ෂණත් එක්ක මේ රූප සටහනේ දේවල් අම් කරගන්න. මේකේ ඉංග්‍රීසියෙන් දාලා තියෙන ඔයාලට පුළුවන් සිංහලෙන් මේ අදාළ දේවල් අම් කරගන්න. ලෝහ තහඩු දිය වෙනවා, වායු බුබුලු ඒවත් අඳගන්න පුළුවන්. හරිනේ. හරි. අපි මෙතෙන්දී සිදුවන දේ ක්‍රියාකාරීත්වය නැත්නම් මේකේ විදුලිය ඉපදවන ආකාරය ප්‍රතික්‍රියාව සාකච්ඡා කරලා බලමු. හරි. මෙතෙන්දී පුතේ මුලින්ම සිද්ධ වෙන දේ තමයි මෙන්න මේ සිංක් තහඩුව ඉලෙක්ට්‍රෝන පිට කරමින් සිංක් ධන දෙකේ අයන බවට පත් වෙනවා. අන්නේ සිංක් ධන දෙකේ අයන ද්‍රාවණයට එකතු වෙනවා. ඒ හැදෙන පිට වෙන ඉලෙක්ට්‍රෝන අන්න මෙන්න මේ බාහිර සන්නායකය තුලින් අපිට මෙහෙම අදින්න පුළුවන්. මෙන්න මෙහෙම සන්නායකය තුලින් මෙහාට ගමන් කරනවා. කොහාටද? කොපර් තහඩුව වෙත ගමන් කරනවා. එහෙනම් මෙන්න ඉලෙක්ට්‍රෝන ධාරාව. එහෙනම් ඉලෙක්ට්‍රෝන ධාරාව මේ පැත්තට යනවා. හරිද? එතකොට අපි දන්නවා පුතේ ඉලෙක්ට්‍රෝන ධාරාවට විරුද්ධව කියන්නේ කොපර් තහඩුවේ ඉඳන්
සිංක් තහඩුව දක්වා සම්මත ධාරාව ගමන් කරනවා. අපි එහෙනම් මේකට I කියලා ගමු. මෙන්න සම්මත ධාරාවයි ගමන් කරනවා. එහෙනම් සිංක් තහඩුවේ ඉඳන් කොපර් තහඩුව දක්වා ඉලෙක්ට්‍රෝන ධාරාව යද්දී කොපර් තහඩුවේ ඉඳන් සිංක් තහඩුව දක්වා වෙත අන්න ඉලෙක්ට්‍රෝන ධාරාව සම්මත ධාරාව ගමන් කරනවා. හරිනේ? දැන් මෙතෙන්දී සිදුවෙන්නේ මෙන්න මේ දේවල්. සිංක් තහඩුව ඉලෙක්ට්‍රෝන පිට කරමින් පියවෙන එක අපිට මේ විදිහට මේ ප්‍රතික්‍රියාව දක්වන්න පුළුවන්. මෙන්න තියෙනවා සිංක් තහඩුව ඇතුළේ සිදුවෙන ප්‍රතික්‍රියාව. මෙන්න අපි මේක නම් අර කලින් කතාවේ මේ පරීක්ෂණයේදී කිව්වා සිංක් තහඩුව ඉදලා සිංක් ධන දෙකේ අයන වෙනවා. මෙන්න ඉලෙක්ට්‍රෝන එකක් පිට කරනවා. ඒක එක ප්‍රතික්‍රියාවක් කියලා අරන් තියෙනවා. අපි අර අර්ධ ප්‍රතික්‍රියාව කියලා කිව්වේ. මෙන්න ඒක ඒ ප්‍රතික්‍රියාව. එහෙනම් මේ සිංක් තහඩුවේ මත සිදුවෙන ප්‍රතික්‍රියාව. හරි. ඊට පස්සේ මේක දිගේ ඉලෙක්ට්‍රෝන ගියපුවාම මෙන්න මේ ද්‍රාවණය තියෙනවා පුතේ මොනවද? ඝනක සල්ෆරික් අම්ලයේ ප්‍රබල අම්ලයක් නිසා අපි ඉස්සෙල්ලත් කිව්වා මේකේ තියෙනවා H ධන අයනයි SO4 ඍණ දෙකේ අයනයි. මේකේ තියෙන H ධන අයන එහෙනම් කොපර් තහඩුව වෙත ඇවිල්ලා අන්න ඉලෙක්ට්‍රෝන ගන්නවා. ඉලෙක්ට්‍රෝන අරන් එයා හයිඩ්‍රජන් වායු බවට පත් වෙනවා. එහෙනම් හයිඩ්‍රජන් වායු ධූල තමයි මේ පිට වෙන්නේ. එහෙනම් ඒක අපිට කොපර් තහඩුව වල ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. මේ විදිහට දක්වන්න පුළුවන් එකත් අපි එදා එන්දා ලිව්වා නේ. හරිනේ? H ධන අයන දෙකක් ඉලෙක්ට්‍රෝන එකක් කරන් හයිඩ්‍රජන් බවට පත් වෙනවා. ඒක අපි දෙක කියලා නම් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් පුතේ මේ දෙක එක දෙක එකතු කරන්න. එකතු කරලා අපිට පුළුවන් තුලිත අයනික ප්‍රතික්‍රියාව ලබා ගන්න. එහෙනම් මේක එකතු කරද්දී මතකදී මම කිව්වා වෙන මේ ඉලෙක්ට්‍රෝන එක සමාන කරන්න ඕනේ. අර විදිහටම සමාන කරලා අපිට මේ විදිහට දෙන්න පුළුවන්. මෙතන පුතේ ඉලෙක්ට්‍රෝන සමාන කරලා ඒ ලිව පීවර නැහැ. කෙටි කරලා මේ කෙලින්ම ඉලෙක්ට්‍රෝන දෙපැත්තේ කපලා ඊළඟට අන්තිමට තියෙන ප්‍රතික්‍රියාව තමයි මේ දක්වලා තියෙන්නේ. එහෙනම් තුලිත අයනික ප්‍රතික්‍රියාව මේ විදිහට දක්වන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න මෙතන මේ කියවාලා මේ මෙතන අර ප්‍රතික්‍රියා ටික ලිව්වාම හරි පොත බලලා උදව් කරගෙන කියන්නත් පුතාලට පුළුවන්. හරිනේ? ඔන්න ඕකයි සිද්ධ වෙන්නේ. දැන් මේකේ සිදුවෙන ප්‍රතික්‍රියා ටික ගැන අපි ආයතරයක් සාකච්ඡා කරලා පොඩ්ඩක් බලමු. හරිද? දැන් මෙතෙන්දී සිංක් තහඩුව ඉලෙක්ට්‍රෝන පිට කරමින් මේ දේ නේ ඉලෙක්ට්‍රෝන පිට කරමින් සිංක් අන දෙකේ අයන බවට පත් වුණා. මේකේ අපි දන්නවා යම්කිසි ද්‍රව්‍යකින් ඉලෙක්ට්‍රෝන පිට කරමින් සිදුවන ප්‍රතික්‍රියාවලට නමක් කියනවා විද්‍යාවේදී. ඒකට අපි කියනවා ඔක්සිකරණය කියලා. ඔක්සිකරණය මම කිටි කරලා ලියන්නම්. ඔක්සිකරණය. එහෙනම් පුතේ මේ තියෙන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. හරි. එහෙනම් මෙතෙන්දි සිද්ධ වෙන්නේ ඔක්සිකරණය. අපිට මේ ප්‍රතික්‍රියාවට කියන්න පුළුවන් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා. හරිනේ? හරි. එහෙනම් මෙන්න මේ කොපර් තහඩුවේ දුන්නේ කැනික් පැත්ත. කොපර් තහඩුවේ මොකද දුන්නේ? H ධන ආයන ඉලෙක්ට්‍රෝන ගත්තා. එහෙනම් මොනවා හරි ද්‍රව්‍යයක් ඉලෙක්ට්‍රෝන ගන්නවා නම් අපි කියනවා විද්‍යාවේදී ඔක්සිහරණය කියලා. එහෙනම් මෙතෙන්දි සිද්ධ වෙන්නේ ඔක්සිහරණය. එහෙනම් මෙතන අපිට කියන්න පුළුවන් ඔක්සිහරණය කියලා. එහෙනම් ඔක්සිහරණය තමයි මේ මෙතන සිද්ධ වුනේ. හරිනේ? එහෙනම් සිංක් තහඩුවේ ඔක්සිකරණය වුණා. කොපර් තහඩුවේ ඔක්සිහරණය වුණා. ඒ කියන්නේ සිංක් තහඩුවේ ඉලෙක්ට්‍රෝන පිට කරා ඔක්සිකරණය, කොපර් තහඩුවේදී උනේ ඉලෙක්ට්‍රෝන ගත්තා. එහෙනම් ඔක්සිහරණය වුණා. හරිනේ? හරි. දැන් ඔක්සිකරණය වෙනවා නම් මොනවා හරි ඉලෙක්ට්‍රෝන. දැන් මේකේ සිංක් තහඩුවේ ඔක්සිකරණය වුනේ. ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩයට නමක් කියනවා. ඒකට කියනවා පුතේ ඇනෝඩය කියලා. මොකද කියන්නේ? ඇනෝඩය. එහෙනම් සිංක් තහඩුව තමයි මේ කෝෂයේ ඇනෝඩය. හරි. ඒ වගේම කොපර් තහඩුවේදී උනේ ඔක්සිහරණයනේ. ඔක්සිහරණය වෙනවා නම් මොනවා හරි අග්‍රයකට අපි කියනවා කැතෝඩය කියලා. එහෙනම් ඔක්සිහරණය වෙන අග්‍රය කැතෝඩය කියන්නේ කොපර් කැතෝඩ. කැතෝඩය කියලා අපිට ගන්න පුළුවන්. දැන් කැතෝඩය ඇනෝඩය සැලකීමේදී අපි දන්නවා ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඉලෙක්ට්‍රෝන බහුලව ගැවසෙන්නේ සිංක් තහඩුවේ කොපර් තහඩුවට සාපේක්ෂව. ඒක නිසා අපි සිංක් තහඩුවට ලබා දෙනවා මොන අග්‍රය විදියට?
ඍණාග්‍රය කියලා ලබා දෙනවා. ඒ කියන්නේ සිංක් තහඩුව තමයි ඍණාග්‍රය. ඇයි? කොපර් තහඩුවට සාපේක්ෂව ඍණ ආරෝපණ වැඩි හින්දා. හරිද? ඍණාග්‍රය වෙනවා. එතකොට කොපර් තහඩුව ඊට සාපේක්ෂව ධනාග්‍රය විදියට අපි සැලකනවා. එහෙනම් කොපර් තහඩුව තමයි ධනාග්‍රය. අන්න සිංක් තහඩුව ඍණාග්‍රය, කොපර් තහඩුව ධනාග්‍රය විදියට ක්‍රියා කරනවා. එහෙනම් ඔන්න ඔය ටිකත් ඕනනම් මේක දැන් මේ මම ඇඳපු ලියපු නම් කරපු දේවල් පුතේ ඔය ඔයාලගේ මේ ලියාගත්ත රූප සටහන සහ මේ කොටසේ ඒ ගැන ලියන්න පුළුවන්. මේ රූප සටහනේම ඇනෝඩ් කැතෝඩ් කතාවේ ඒ ටික ලකුණු කරන්න මාක් කරන්න. හරිනේ? දැන් මේ මෙතන අහලා තියෙනවා ඇනෝඩ් හා කැතෝඩ් හඳුනා ගැනීම ප්‍රයෝජනවත් වන කරුණු. දැන් මේ ඇනෝඩ් කැතෝඩ් හඳුනා ගැනීම ප්‍රයෝජනවත් වන කරුණු ගොඩක් වැදගත් වෙනවා අපිට. මොකටද? අපිට මොනවා හරි ලෝහ දෙකක් දුන්නොත් ඒකෙදි ඇනෝඩ් මොකද්ද කැතෝඩ් මොකද්ද කියලා හොයාගන්න. ඒ අනුව තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම ඇනෝඩ් තමයි දිය වෙන්නේ, කැතෝඩ් වලදී වෙන්නේ වායු බුබුලු හයිඩ්‍රජන් බුබුලු පිට වෙනවා. හරිනේ? එහෙනම් ලෝහ දෙකක් සැලකීමේදී පුතේ සක්‍රියතා ශ්‍රේණිය මේ තියෙන්නේ. ඔයාලා දන්නවනේ පාඩම් කරන්න තියෙන්නේ. සක්‍රියතා ශ්‍රේණියේ පුතේ ලෝහ දෙකකින් උඩ ලෝහය හැමතිස්සෙම ඇනෝඩේ විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ මේ විදිහට ක්‍රියා කරනවා. ඇනෝඩේ වෙනවා. සක්‍රියතා ශ්‍රේණියෙන් පහළ ලෝහය කැතෝඩේ විදිහට ක්‍රියා කරනවා. එහෙනම් සක්‍රිය ශ්‍රේණියේ ඉහළ ලෝහය ඇනෝඩේ වෙනවා. පහළ ලෝහය කැතෝඩේ විදිහට පාවිච්චි කරනවා. එහෙනම් මෙතන අපි මේ බලමු. මෙතන ඇනෝඩේ සිංක් මෙන්න සිංක් තහඩුව. හරිනේ? ඉහළ කොපර් තහඩුව මේ පහළ මෙතන තියෙනවා. මෙන්න. එහෙනම් ඇනෝඩය සිංක් වෙනවා, කැතෝඩය කොපර් උනේමයි. හරිද? එහෙනම් ඒ වගේම පුතේ හැමතිස්සෙම ඇනෝඩය අන්න මේ ඍණාග්‍රය වෙනවා, කැතෝඩය ධනාග්‍රය බවට පත් වෙනවා. හරිද? ඒ කියන්නේ ඇනෝඩය තමයි හැමතිස්සෙම ඔක්සිකරණය වෙන්නේ, කැතෝඩය තමයි ඔක්සිහරණය වෙන්නේ. ඕම් ඔය ටික තමයි අර පහළ කොටසේ ලියන්න තියෙන්නේ. එහෙනම් මොනවද එතන ලියන්න තියෙන දේවල්? ලියන්න තියෙන දේවල් තමයි හැමතිස්සෙම සක්‍රියතා ශ්‍රේණියේ ඉහළ ලෝහය ඇනෝඩේ වෙනවා, පහළ ලෝහය කැතෝඩේ වෙනවා. ඒක කියන්න. ඊළඟට හැමතිස්සෙම ඇනෝඩය ඔක්සිකරණය වෙනවා, කැතෝඩය ඔක්සිහරණය වෙනවා. හරි? ඒක ලියන්න ඊළඟ කරුණ දෙක. තුන්වෙනි කරුණ තමයි හැමතිස්සෙම ඇනෝඩය මේ කෝෂයේ මොනාග්‍රේද? ඍණාග්‍රය විදිහට ක්‍රියා කරනවා, කැතෝඩය ධනාග්‍රය විදිහට ක්‍රියා කරනවා. පැහැදිලිද? හරි. දැන් ඔය විදිහට පුතේ ලෝහ දෙකක් ඔයාලට දුන්නොත් අන්න ඕනම ප්‍රතික්‍රියාවක් මේ විදිහේ කෝෂ ක්‍රියාවක් ලියන්න පුළුවන් වෙයි. මොකද්ද? එහෙනම් අපි මේකට කියන්න පුළුවන් පුතේ ඇනෝඩ් ප්‍රතික්‍රියාව. මේකට කියන්න පුළුවන් අපිට කැතෝඩ් ප්‍රතික්‍රියාව. මේ තුලිතයන්ක ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. හරිනේ? එහෙනම් ඊළඟට පුතේ තියෙනවා ඔයාලට මේ රූප සටහන් ඇදලා තියන්න යකඩ කොපර් තහඩු කෝෂය, සිංක් යකඩ තහඩු කෝෂය. ඒ දෙනම් මේ දෙක ඔයාලට තනියෙන් දැන් කරන්න පුළුවන් වෙයි. අපි පොඩ්ඩක් සක්‍රිය ශ්‍රේණියේ ලෝහ ගැන බලමු. මෙතන තියෙනවා යකඩ සහ කොපර්. යකඩ. මෙන්න යකඩ. ඊළඟට තියෙනවා කොපර්. එහෙනම් දැන් ඔයාලට හිතන්න පුළුවන් යකඩ කොපර් දෙකේ යකඩ තමයි එහෙනම් ඇනෝඩේ වෙන්නේ, කොපර් කැතෝඩේ වෙන්නේ. එහෙනම් දිය වෙන්නේ යකඩ වෙන්න ඇති, වායු බුබුලු පිට වෙන්නේ කොපර් තහඩුවේ. දැන් අර ප්‍රතික්‍රියා ටික ඒ අනුව ලියන්න පුළුවන් මේ පුතාලට. ඊළඟ තමයි සිංක් සහ යකඩ තහඩුව. සිංක් මේ තියෙනවා, මේ යකඩ තියෙනවා. මේ එහෙනම් ඉහළ එක තමයි මොකද්ද? ඇනෝඩේ වෙන්නේ, යකඩ තමයි කැතෝඩේ වෙන්නේ. එහෙනම් සිංක් තහඩුව දිය වෙයි, යකඩ තහඩුවෙන් වායු බුබුලු පිට වෙයි. හරිනේ? එහෙනම් තනියෙන් කරන්න මේකේ උත්තර ටික මම පස්සේ ඔයාලට කියලා දෙන්නම්. හරිද? එහෙනම් අඩුපාඩු තියෙනවා නම් සම්පූර්ණ කරගන්න. හරිනේ? හරි අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න.